හැලෝ හැමෝම ආදරින් සාදරයෙන් පිළිගන්නවා අපේ ලයිට ටෙක් YouTube චැනල එකට. ඉතිං අදමං කතා කරන්න ගන්න ස්ටෝරේජ් ඩිවයිස් ගැන. ඒවගේම අපේ චැනල් එක පලෝ කරන්න සබ්ක්‍රයිබ් කරන්න කියලා හැමෝට වගේන විශේෂයෙන් අපේ චැනල් එකේ IT ෆීල්ඩ් එකේ තියෙන ටෙක්නිකල් වීඩියෝස් තමා මේ චැනල් එකෙන් මම දිගටම කරන්න හිතාගේ. ඉතින් අද මම හිතුවා ස්ටෝරේජ් ඩිවයිස් ගැන කතා කරන්න. විශේෂයෙන්ම මේක කතා කරන්න හැදුවේ සමහර කට්ටියගේ ලැප් එක හෝ ඩෙස්ක්ටොප් එක ෆාස්ට් නෑ, එක ස්පීඩ් කරගන්න කොමද දැන් තියෙන ඔපරේට සිිස්ටම් එකක් වැඩ කරන්න අපිට වැදගත් වෙනම දෙයක් තමයි ස්ටෝරේජ් ඩිවයිස් එක. අපි ගොඩක් වෙලාවට වින්ඩෝස් ස්ටෝ කරන ස්ටෝරේජ් ඩිවයිස්. ඒතර ගොඩක් කට්ටියගේ hard disk slow එකට SSD එකක් දාගන්න ඕනේ, M.2 එකක් දාගන්න. ඒතර ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ SSD ඇයි අපි ඒක දාගන්න ඕනේ කියන හේතුව. ඉතින් මට හිතුණා මේක පොඩි තියරි පාර්ට් එකක් කරන්න. විශේෂයෙන්ම මේ දැන් තියෙන ඔපරේටින් සිස්ටම් වල තියෙන ප්‍රශ්නෙත් එක්ක Windows 10 තමයි ගොඩාක් පාවිච්චි කරන්න. ඉතින් මේ normal hard disk තියෙන කට්ටියට මේක වැදගත් වෙයි, සහ පරණ PC එකක් හෝ පරණ ලැප් එකක් පාවිච්චි කරන කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතුවා. ඉතින් අපි කෙලින්ම වීඩියෝ එකට යමු. මම මේක තියරි එකක් කරන්නේ විශේෂයෙන් මේක දන්නේ නැති කට්ටියට පොඩි අයිඩියා එකක් ගන්න. මේකේ ප්‍රැක්ටිකල් එකකුත් මම කරනවා. එතකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් එයි මම මේ කතා කරපු තියරි පාට් එකට අමතර වීඩියෝකට යන්න ගැනීම. හරි, මුලින්ම මම කතා කරන්න හදන්නේ හાર્ඩ් ඩිස්ක් ගැන. කියන්නේ ලෝකල් හાર્ඩ් ඩිස්ක් ගැන. මේ ලෝකල් හાર્ඩ් ඩිස්ක් එකක් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නදෙත් මේක ඇවිල්ලා තියෙන තුම්බක ප්ලේට් එකක්. කියන්නේ මේකේ උඩ මම මේකේ ෆොටෝස් පෙන්නන්න හැමෝටම මේක තුම්බක තටියක් උඩ තමයි මේකේ data ඔක්කොම රීඩ් වෙන්නේ. ඉතින් මේකේ තියෙන ප්‍රශ්න තමයි මේකේ වාසි ආවාසි කීපයක් තියෙන එක තමයි. මේවයි වාසිය තමයි මිල ගොඩක් අඩුයි. සමහර විට විශාල දත්ත ප්‍රමාණයක් මේකට ගබඩා ගන්න. කියන්නේ සාමාන්‍ය 1T 1 ටෙරා 2 ටෙරා දැන් 8 ටෙරා වෙනකන් වටට වඩා ලොකු කැපැසිටි එකක් මේකේ හાર્ඩ් ඩිස්ක් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා වේගය ගොඩක් අඩුයි. මේවයි චලනය වෙනකොට තියෙන ප්‍රශ්න සහ ඕගොල්ලෝ දැනට කරන්ට් එකක් ගිහිල්ලා හදිස්සියේ UPS එක පාවිච්චි කරන්න නැති කෙනෙක්ට මේ හાર્ඩ් එකක් තිබ්බොත් අනිවාර්යෙන් ඩැමේජ් වෙන ප්‍රමාණය වැඩි. ඉතින් ටක් ගාලා මේ හાર્ඩ් ඩිස්ක් ඩැමේජ් වෙන එක තමයි තියෙන ලොකුම අවාසිය. ඒ වගේම පොඩ්ඩක් බිම වැටුණත් ඇති, පොඩි දෙයක් හાર્ඩ් ඩිස්ක් එක උඩට වැටුණත් ඇති මේක ටක් ගාලා ඩැමේජ් වෙන්න. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ SSD ගැන. ඉතින් මේකේ මම තව දාලා තියෙනවා එක මුලින්ම IBM සමාගමෙන් තමයි මේක මුලින්ම මාකට් එකට අඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන් SSD ගැන. ඉතින් මේ SSD කියන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝගේ SD කාඩ් එක, ෆෝන් එකේ තියෙන SD කාඩ් එක වගේ තියෙන අරකට ගත්ත USB drive එක වගේ තමයි මේක. ඉතින් මේක 2010 ගණන් වල තමයි මේක මාකට් එකට එන්නේ. ඉතින් මේකේ තියෙන වාසිය ඉතින් මේක chip තමයි මේකේ data ඔක්කොම ලියවෙන්නේ. ඉතින් මේකේ ගොඩාක් වේගය වැඩි. සාමාන්‍යයෙන් දැන් පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක ගත්තම ටක් ගාලා ලෝඩ් වෙනවා, ටක් ගාලා ෆයිල් ෂෙයා කරගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකක් ටක් ගාලා රන් වෙන ස්පීඩ් එක වැඩි. ඒ වගේම මේවා ගොඩක් රත්වීම අඩුයි සහ ශබ්ද මුකුත් නැහැ. ඒ වගේම ගොඩක් බර අඩුයි. මේවා තියෙන අවාසි තමයි මේවා ගොඩක් මිලෙන් අධිකයි. ගොඩක් වෙලාවට විශාල ධාරිතා අපි ගමු විශාල ඩේටා ප්‍රමාණයක් දාන්න බැරි කමක් නැහැ. 2025 වෙද්දි විශාල TB කියන්නේ 2TB වෙනකන් වගේ SSD ගන්න තියෙනවා. වෙළඳ සැඟවල වල තරක් ගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මේවා මිල ගණන් පොඩ්ඩක් වැඩි එක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ අපි යන් මේකේ M.2 කියන එක. ඉතින් M.2 එකක් ඇවිල්ලා සාමාන්‍ය තුනී එකක්. මම ඒක ඉමේජ් එකක් පෙන්නන්නම් M.2 එකක් මොන වගේද කියලා. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දැකලා ඇති කම්පියුටර් එක RAM එක අන්න මේ වගේ තමයි මේකෙත් එන්නේ. මේක ගොඩක් පොඩි, ඒ වගේම ගොඩක් බරත් අඩුයි. මේකෙත් chip වල තමයි data read වෙන්නේ. හැබැයි මේවා වයර් මුකුත් පාවිච්චි කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න ඉතින් මේවා ගොඩාක් new generation 7 gen එකකින් උඩ ලැප් වල සහ ඩෙස්ක්ටොප් වලට මේ M.2 කියන එක පාවිච්චි කරන්න පුළුවන්.
ගොඩක් ඒ ලැප්වලට මේ මද බෝඩ් එකට මේ ස්ලොට් එක ඉන්කලූඩ් වෙලා එනවා එකනට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවා සාමාන්‍ය නෝමල් හાર્ඩ් ඩිස්කට 25 ගුණයකින් ට්‍රාන්සැක්ෂන් වෙනවා ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. SSDට වඩා 5 7යි වගේ ස්පීඩ් ප්‍රමාණයක් තමයි වේගය තියෙන්නේ. ඉතින් මේවා ඉතින් සුපිරි ෆයිල් හොමාරු කරන විශේෂයෙන් මේක පාවිච්චි කරනවා වීඩියෝ එඩිට් කරන කට්ටිය ගේමින් වලට පාවිච්චි කරන කට්ටිය තමයි ගොඩාක් වෙලාවට මේ දේ පාවිච්චි කරන නෝමල් පාවිච්චි කරන කට්ටියත් ඉන්නවා. අර ජෙනරේෂන් එක ගැන හොයලා තමයි මේක මිලදී ගන්න ඕනේ. සමහර වෙලාවට 6 gen එකේ තියෙන්න පුළුවන්. හැබැයි 7 gen වලින් උඩ ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් වල ගොඩක් වෙලාට ගන්න පුළුවන්. විශේෂයෙන්ම පරණ PC වල බෝඩ් එක චේන්ජ් කරගත්තොත් ඔයගොල්ලන්ට මේ M.2 කියන ස්ලොට් එක ගන්න පුළුවන්. මේක ගොඩාක් මිලාතිකයි. මේකෙත් ලොකු කැපැසිටි දැන් එනවා. ඉස්සර නම් ගොඩක් ආවේ නැහැ. ලොකු කැපැසිටි එනවා මේකේ පාවිච්චි කරන්න. ඉතින් මේක පාවිච්චි කරන කෙනෙක්ට ගොඩක් වාසි. ඉතින් PC එකක් තියෙනවා නම් PC එකේ මේක ගහන්න බෑ කියලා හිත මේව කරගන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට SSD එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ගේ දැන් තියෙන Windows 10 Windows 11 වගේ software operating system එක run කරගන්න පුළුවන්. මේකම ගහන්න ඕනේ. ගොඩක් කට්ටිය PC එකට M.2 එකක් ගහන්න try කරාට එහෙම ගහන්න බැරුණත් SSD එකක් ගහන්න එක ෂෝ එකක් වෙන්නේ නැහැ. ඉතින් අපි යම් මේ image වලට මේ තියෙන normal hard disk එකක් මුලින්ම data storage එක මේක මේ තියෙන තාඩු page එකේ තමයි මෙන්න මේ page එකට තමයි ඔක්කොම රීඩ් වෙන්නේ. ඉතින් මේ තියෙන SSD එක මම කිව්වා වගේ මේ SSD එකේ මේ තියෙන chip වල තමයි data ඔක්කොම රීඩ් වෙන්නේ. M.2 එකක් වෙන්න නම් මේ තියෙන්නේ M.2 කියලා. මේකෙත් මෙන්න මේ chip එකේ තමයි හැමදේම රීඩ් වෙන්නේ. ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන SD card එකට පොඩ්ඩක් ලොකු එකක් තමයි. ඉතින් මේක ඉතින් ගොඩක් වටිනවා මේ වගේ කාඩ් එකක් පාවිච්චි කරන කෙනෙක්ට. එයාට තේරෙන්නේ නැති easy කොහොමද කියලා. ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් මම නවත්තනවා. ඉතින් හැමෝටම මේකේ අයිඩියාවක් ගන්න තමයි මම මේ වීඩියෝ කරේ. ඔයගොල්ලන්ට මේ වීඩියෝ කොහොමද නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මම මේකේ ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් වගේම ලැප් එකක් මම ගලවන කොහොමද මේ ලැප් එකකට SSD එකක් අප්ඩේට් කරගන්නේ සහ යාගේ පරණ හાર્ඩ් ඩිස්ක් එකට අපි මොකද කරන්නේ? දැන් හાર્ඩ් ඩිස්ක් දෙකක් ගහන්න බෑනේ ලැප් එකකට. එතකොට අපි SSD එකක් ගහලා අනිත් අයින් කරන හાર્ඩ් ඩිස්ක් එකට ගොඩාක් වෙලාට ඒ හાર્ඩ් එක දැන් බය වෙනවා මේක කොහොමද ඇතුළේ තියෙන data ගන්නෙ? මට ඒ තියෙන data ඕනේ. ක්ලාස් එකේ දේවල් තියෙන කැම්පස් එකේ දේවල් ඒවා කොහොමද ආයි ගන්න? ඉතින් ඒකට මම වෙනම ඩිවයිස් කීපයකුත් තියෙනවා. ඒ ටිකත් අඳුන්වලා දෙන ගමන්ම ඔයගොල්ලන්ට පෙන්වන්නම් කොහොමද මේක තමන්ගේ ලැප් එක අප්ඩේට් කරගන්නේ. විශේෂයෙන් මම කතා කරන්නේ 3rd gen 4th gen 5th gen 6th gen වෙන කියන ලැප් කැටගරි එක ගැන. PC වල නම් බයෙන් යන්නේ නැති පොත් normal hard disk උඩින් මේ hard එක SSD එකක් ගහලා ඒකට Windows 10 හරි 11 හරි install කරගත්තම සාමාන්‍ය විදිහට වාගේ අනිත් hard එක වෙන්නන operating system එක. මේක ලැප් වලට තමයි මම විශේෂයෙන් කතා කරන්නේ. කොහොමද ලැප් එකකට අපි පරණ hard disk එක අයින් කරලා SSD එකක් දාලා අර තියෙන hard disk එකේ backup එක පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ක්‍රමයක් හදාගන්න. ඉතින් මේ ගැන වීඩියෝ තරන් එන ගම හැමෝටම ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි. thank you.